ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ ෆිල්ම් My Class ඇප්ලිකේෂන් එකේ අලුත්ම නොමිලේම පරීක්ෂා කරන්න දීලා තියෙන version එක. ඒ කියන්නේ free testing version එක install කරගන්නේ කොහොමද කියලා. මේක step by step පැහැදිලි කිරීමක්. ඉතින් අපි බලමු මේක හරියටම කිසිම ගැටලුවක් නැතුව කරගන්නේ කොහොමද කියලා. හොඳයි. අපි එහෙනම් මුලින්ම පටන් ගමු. ඒ කියන්නේ account එකක් හදාගන්න තැන ඉඳලා app එක launch කරනකම්ම මේ සම්පූර්ණ process එකම කොහොමද වෙන්නේ කියලා අපි බලමු. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි මේක නොමිලේ දෙන්නේ කියලා. ප්‍රධානම හේතුව තමයි මේ සිස්ටම් එක තවත් දියුණු කරන්න පරිශීලකයන්ගේ අදහස් ලබා ගැනීම. ඒ කියන්නේ මේක පාවිච්චි කරන අයගේ අදහස් උඩ තමයි app එකේ අනාගතය තීරණය වෙන්නේ. ඉතින් ඒකට දායක වෙන්නත් මේක හොඳ අවස්ථාවක්. එහෙනම් වැඩේ පටන් ගන්නෙ කොහොමද? හරි. අපි දැන් මේ ප්‍රශ්නෙට උත්තරය හොයාගෙන යමු. හරි. එහෙනම් අපි වැඩේට බහිමු. පළවෙනි පියවර විදිහට අපි යන්න ඕන ෆිල්ම් My Class එකේ ප්‍රධාන වෙබ් අඩවියට. ඉතින් කරන්න තියෙන්නේ වෙබ් බ්‍රවුසර් එකේ www.filmmyclasscenter.online කියන ඇඩ්‍රස් එකට යන එක. එතනට ගියාම පෙනෙයි sign up කියලා බටන් එකක්. අන්න ඒකේ ක්ලික් කරන්න. ඊට පස්සේ යන ෆෝම් එකේ තියෙන විස්තර ටික හරියටම පුරවලා අලුත් account එකක් හදාගන්න පුරවන්. ඔන්න ඕක තමයි අපේ පළවෙනිම පියවර. හරි. account එකට log වුණාට පස්සේ ඔන්න ඔය පේන dashboard එකේ තමයි app එක සම්බන්ධ අලුත් updates, විවිධ නිවේදන, ඒ වගේ දේවල් දකින්න ලැබෙන්නේ. හොඳයි. දැන් අපිට ඕන කරන app එක ගන්න නම් අපි අන්ගෝනේ marketplace එකට. අපි බලමු ඒක කොහෙද තියෙන්නේ කියලා. ඔන්න අපේ ඊළඟ නැවතුම තමයි web marketplace එක. ඇත්තටම මේක තමයි application store එක. මෙතනින් තමයි අපිට app එක හොයාගන්න තියෙන්නේ. හරිම සරලයි. dashboard එකේ තියෙන web marketplace බටන් එක ක්ලික් කරන්න. මෙතනදී පොඩි දෙයක් තියෙනවා මතක තියාගන්න. ආයෙත් සැරයක් sign in වෙන්න කියලා ඉල්ලයි. ඒකේ දැකලා කලබල වෙන්න එපා. ඒක මේ process එකේම කොටසක්. මෙන්න මේක නම් ගොඩක්ම වැදගත් දෙයක්. හොඳට මතක තියාගන්න. කිසිම කාරණාවකට අලුතෙන් account එකක් හදන්න යන්න එපා. අපි අර මුලින්ම හදාගත්ත account එකේම username, email, password ටික තමයි මෙතනට ඇතුළත් කරන්න ඕනේ. මේක හරියටම කරන්න ඕනේ. marketplace එක ඇතුළට ආවට පස්සේ Film My Class free edition කියන තියෙන app එක හොයාගන්න. ඊට පස්සේ ඒක ක්ලික් කරාම view කියලා බටන් එකක් පෙනෙයි. එතනින් ගිහින් විස්තර බලලා add to library කියන එක ක්ලික් කරන්න. එතකොට app එක තමන්ගේ library එකට එකතු වෙනවා. හරි. දැන් එන කොටස නම් ටිකක් විශේෂයි. මොකද මෙතනදී අපි කතා කරන්නේ මේ process එකේදී එන්න පුරුවන් ඒ වගේම බලාපොරොත්තු වෙන්න ඕන error එකක් ගැන. සහ ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියන එක ගැන. හොඳයි. දැන් app එක library එක තියෙනෝනේ. then web marketplace එකේ library එකට ගිහින් launch කියන button එක click කරලා app එක open කරගන්න. app එකේ login screen එක ආවට පස්සේ මුලින්ම කරන්න ඕන දේ තමයි පාසල register කරන එක. ඒකට register your school කියලා තියෙන link එක click කරන්න. ඔන්න ඔය වෙලාවට access blocked කියන error message එකක් එන්න ලොකු ඉඩක් තියෙනවා. ඒක දැකලා කිසිම විදිහකින් බය වෙන්න එපා. ඒක මේ සිස්ටම් එකේ ටෝකන් එක වෙනස් වෙන නිසා එන සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු වෙන්න ඕන දෙයක්. එහෙනම් access blocked කියලා આવොත් මොකද කරන්නේ? විසඳුම හිතනවටත් වඩා සරලයි. ආයෙමත් web marketplace library එකට යන්න. ආයෙමත් සැරයක් launch button එක ක්ලික් කරන්න. එච්චරයි. ප්‍රශ්නේ විසඳෙනවා. හරි. දැන් ඒක හරි ගිහින් ඇති. app එක දැන් ලාස්සි පාසලේ සහ අනෙක් විස්තර ටික ඇතුළත් කරන්න. අපි දැන් බලමු මොනවද හරියටම දෙන්න ඕන විස්තර කියලා. හොඳයි. මේ පියවරට එන්න කලින් විස්තර ටිකක් ලෑස්ති කරගත්තොත් වැඩේ ගොඩක් ලේසි. ඒ කියන්නේ පාසලේ විස්තර සහ පාස්වර්ඩ් එකක්. ඊට පස්සේ රෙජිස්ටර් කරන පළවෙනි ගුරුවරයාගේ මුල් නම, අගනම, ඊමේල් ලිපිණිය, දුරකථන අංකය, ඒ වගේම ප්‍රධාන විෂය සහ අමතර විෂය. මේ හැම දෙයකටම අමතරව ඒ ගුරුවරයාටත් වෙනම පාස්වර්ඩ් එකක් සහ ප්‍රොෆයිල් ෆොටෝ එකකුත් ඕන වෙනවා. හරි. දැන් account එක හදලා app එකත් install කරගෙන ඉවරයි. දැන් තමයි අපි මේ හැමදේම කරපු ප්‍රධානම කාරණේට එන්නේ. ඒ කියන්නේ මේක ටෙස්ට් කරලා තමන්ගේ අදහස් එකෙන් feedback එක ලබා දෙන එක. මේ app එක පාවිච්චි කරද්දී හමු වෙන ඕනෑම error එකක්, bug එකක්, එහෙම නැත්නම් යම් අපහසුතාවයක් තියෙනවා නම් ඒ ගැන නිර්මාණකරුවන්ට යන්නේ ඩිවෙලොපර්ස්ලාට දැනුම් දෙන එක තමයි මෙතනදී වැදගත්ම දේ. මොකද ඒකෙන් තමයි මේ app එක තවත් හොඳ තත්වයකට ගේන්න පුළුවන් වෙන්නේ. ෆීඩ්බැක් දෙන එකත් හරිම ලේසි. ඊමේල් එකක් හරහා හරි මෙතන තියෙන දුරකථන අංකයට මැසේජ් එකක් හරහා තමන්ගේ අදහස් සහ හමු වෙන ගැටලු යවන්න පුරුවන්. ඇත්තටම පරිශීලකයන්ගෙන් ලැබෙන මේ වගේ සෘජු අදහස් සහ යෝජනා
අධ්‍යාපන තාක්ෂණයේ අනාගතය කොයි වගේ වෙන්න ඕනේද කියලා තීරණය කරන්න පවා ලොකු බලපෑමක් කරනවා. ඉතින් මේ සඳහා දෙන පොඩි දායකත්වයත් ඇත්තටම ගොඩක් වටිනවා.